හෙලෝ ඉතින් මා කරන්නත් කලින් මගේ මෝර්නින් කොෆි එක බීලම අපි කතාව පටන් ගමු. ඉතින් අපි පොඩ්ඩක් රෙඩි වෙලා එළියට ගියම් තමයි මේ වීව් එක තියෙන්නේ. ඉතින් බලන්න මේ වීව් එක උදේට මේ වගේ වීව් එකක් නම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ නේ ළමයි. ඉතින් guys good morning. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ඕනේ. අද දවසේ මොනවද අපි කරන්නේ කියලා බලමු. ඉවරලා අපි 12 මාර විතර වුණා. හොඳට එන්ජොයි කරලා ආවා. ඊට පස්සේ සුවබර නිින්දකින් පසුව තමයි අපි උදේ පාන්දර 6 මාට ලෑස්ති වෙලා දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ඕනේ. 8 වෙද්දි අපි මෙහෙන් යනවා. ඔයගොල්ලෝ දැන්නම දන්නවා අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් සිනමන් බේ බේරුවලේ තමයි අපි ඒ ෆස්ට් ඩේ එක හිටියේ. ඉතින් අපි ඉස්සරහට බලමු මොනවද කරන්නේ කියලා. අද දවසේ හොටෙල් ඉන්ස්පෙක්ෂන් තව කීපයක්ම තියෙනවා. ඒක කළා අපි ගෙදර යන්නයි ඉන්නේ. හවසේදී බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි බලමු මොනවද කරන්නේ කියලා. මං මේ වගේ ආවම කරන්න ආසම දෙයක් තමයි මේ වගේ එක්ක බීච් එක දිහා හරි බලන් ඉන්න එක. නැත්නම් මේ වගේ පරිසරයේ විඳින එක තමයි මං ආසම දේ. හිත සැනසෙන එකම තැනක් තමයි මේ විදිය. හෙලෝ. අපි දැන් මේ බ්‍රෙක්ෆාස්ට් ඇවිල්ලා ඉන්නේ. කාලා යන්න තමයි ඉන්නේ. මේ තියෙන ඒගොල්ලන්ගේ breads and bun corn එක milk cake croissants තිබ්බා my favorite. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා donuts and desserts ජාති කියන්නේ sweets ජාති මෙතන තියෙනවා cupcakes and toppings also, and this is the fruit corner. You can get fresh fruits, and this is the juice corner where you can get fresh juices, and this is the salad corner. And you have here the Sri Lankan rice and curry, bread and egg hoppers, string hoppers, what do you call pittu and halapa, puri, pani puri, and the Indian corner, and the main dishes. They have lot of variety of foods there, and this is sausage corner and fried eggs, chicken, stir-fried noodles and vegetables, chopped rice, everything was there. And this is the action stations. You can get a omelette and egg hoppers and whatever you like. This is their pool view. It's awesome, right? And then we got into bus and then we headed to Beruwala. Guys, මේක තමයි මං ආසම අනිත් හොටෙල් එක. The Eden Beruwala. ඉන්ටීරියර් එකත් ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙන. මාරම spacious rooms තියෙන හොටෙල් එකක්. හරිම clean and neat. Staff එකත් මාරම friendly. ඉතින් මේ තියෙන pool area එක මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ sports area එක. It's like a club, and then we went to the fitness center, which means gym. It's also huge. This is their kids club and the kids play area. This is the pool area, and then we went to the spa. This is the entrance of their spa. It was really nice environment.
This is their main restaurant. Guys, shall we start our room tour? Wow, the view is stunning. ඉතින් ළමයි මේ ඉන්නේ මගේ ටීචර්. ඉතින් අපි ළඟට ගියා. තවත් ලස්සන හොටෙල් එකක් බලන්න. අපි මේ විදිහට තමයි මේ බෝට් එකේ තමයි හොටෙල් එකට යන්න ඕනේ. මේන් සයිඩ්ස් දෙකක් තියෙනවා. මේන් රෝඩ් එකේ ඇවිල්ලා යන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට බෝට් එකේ යන්නත් පුළුවන්. ගොඩක් හැබැයි හොටෙල් එක රෙකමන්ඩ් කරන්නේ මේ බෝට් රයිඩ් එක. මොකද ඒ එක්ස්පීරියන්ස් එකත් ඒ කැන්සල් එක දෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ NH Bentota Sea Sand හොටෙල් එකට. හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ වෙල්කම් එකත් නියමයි. ඔයිල් ලැම්ප් එකක් ට්‍රැඩිෂනල් ඔයිල් ලැම්ප් එකක් ලයිට් කරලා තමයි අපි පිළිගත්තේ. ඉතින් ළමයි මෙතනින් එහාට තියෙන හොටෙල් එකේ ටුවර් එක. ඔයගොල්ලෝ දිගටම බලන් ඉන්න. මේ තමයි ඒගොල්ලන්ගේ පූල් ඒරියා එක. Bentota Sea Sand hotel එකේ hotel inspection එක කරන ගමන් ඉන්නේ. ඉතින් තව ඉස්සරහට ගොඩක් hotels inspect කරන්න තියෙනවා. ඉතින් බලමු. මේ තියෙන ඒගොල්ලන්ගේ spa එක. ඉතින් මේ හොටෙල් ඉන්ස්පෙක්ෂන් එකෙන් පස්සේ අපි ගියේ සින්මන් බෙන්තොට බීච් හොටෙල් එකට. බලන්න මේගොල්ලන්ගේ හොටෙල් එන්ට්‍රන්ස් එක. ඒකත් හරිම ලස්සනයි, මාරම කලර්ෆුල්, ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන ජෙෆ්රි බාවාගේ ආකිටෙක්චර් එකක් තියෙන තවත් ප්‍රොපර්ටි එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලෝත් ගිහලා බලන්න, හරිම ලස්සනයි, මාර කලර්ෆුල්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති එන්ට්‍රන්ස් එකත් එක්ක හරිම කලර්ස් ගලපලා ඒගොල්ලෝ කරලා තියෙන විදිහ. This property is very old. ඉතින් ළමයි වේදිකේ ඉස්සරහටම බලන් ඉන්න. මේ තියෙන ඒගොල්ලන්ගේ ආර්ට් ගැලරි එක. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ චැරිටි සර්විස් එකක් විදියට කරන ඒ ෂොප් එකක් තියෙනවා. මේ තියෙන ඒගොල්ලන්ගේ කමතක් වගේ හදලා තියෙනවා. ඊළඟට ගාඩන් ඒරියා එක, ඊට පස්සේ රූම් ටුවර්ස්, ඊළඟට මේගොල්ලන්ගේ කිඩ්ස් ප්ලේ ඒරියා එක, ස්පා, ජිම්, මේ ඔක්කොම මේ වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දිගටම බලන් ඉන්න. මේක තමයි ළමයි ජෙෆ්රි බාවා ස්වීට් රූම් එක. ඉතින් හරිම ලස්සනයි, හරිම ස්පේෂියස් රූම් එකක්. ලස්සන වීව් එකක් තියෙන රූම් එකක්. මම නම් මාරම ආස වුණා ඒ රූම් එකට. ඊට පස්සේ ළමයි අපි තාල බෙන්තොට හොටෙල් එකට ගියා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ හොටෙල් ඉන්ස්පෙක්ෂන් එක කළා. ඒකම ලන්ච් එකත් අරගෙන තමයි අපි ආවේ. ඉස්සරහට වීඩියෝ එක බලන් ඉන්න. අපි මොනවද කන්නේ බොන්නේ, මොනවද කරන්නේ, තව මොන හොටෙල්ස් කවර් කරන්නද යන්නේ කියලා බලන් ඉන්න. ඉතින් ඊට පස්සේ අපි ගියේ ෂෙල්ටන් කොස්කෝටර් බීච් හොටෙල් එකට. මේක තමයි ඒගොල්ලන්ගේ රූෆ්ටොප් එකේ තියෙන වීව් එක. හරිම ලස්සනයි. මේ තියෙන ඒගොල්ලන්ගේ පූල් ඒරියා එක. ඊට පස්සේ රූම් ටුවර් එක ගියේ පූ විදිය තමයි ඊළඟට වීඩියෝස් වලින් තියෙන්නේ.
අපි ඇවිල්ලා ඉන්නේ හික ට්‍රාන්ස් බයි සිනමන් ප්‍රොපර්ටි එකට. මේකත් මාරම ලස්සන ප්‍රොපර්ටි එකක්. හරිම ලස්සන කලර්ෆුල් කම්බිනේෂන් එකක් තියෙන හොටල් එකක්. pool area එක room tours මේ ඔක්කොම වීඩියෝ එකේ දාලා තියෙනවා. හරිම ලස්සන 360 view එකක් තියෙන room එකකුත් තියෙනවා. මේ තමයි ඒගොල්ලන්ගේ room එකට පේන view එක. කොහොමද දැක්කේ මේ ට්‍රිප් එක ගැන මොටිවේට් වෙලා ඉන්නවද මොකද ඔයාලා කියන කතාවලින් මට එනර්ජි එක නම් ඇත්තටම කිව්වොත් මේ ෆෑම් ට්‍රිප් එකේදී මේ ෆීලින් එක දැන දැනගන්න ඕන නම් අපි මෙයාගේ මෝඩ දිහා බලුවම අපිට හොඳට හිතා ගන්න පුළුවන් වුණායි. හොඳයි. දැන් ඉතින් අපි ඔක්කොම වැඩ ඉවර කරලා දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. මාලිකී මාලිකී ඔයා ඒගොල්ලන්ට නැති ඔල්රෙඩි මාලිකී ඔක මගේ හැබැයි ඉන්නවා. කවුදනේ මල්ටි කියලා නේද? කවුදද මෙයා ඒ කලුනේ නෑ නෑ මම හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට හොටෙල්ස් ගොඩක් කවර් කරන්න හම්බුණා. හොටෙල්ස් ගැන ගොඩක් දැනගත්තා. ඉතින් මේ විදිහ තමයි අපි පොඩ්ඩක් ෆන් එකේ නටලා කරලා තමයි ගෙදර එන්නේ. මේ ෆෑම් ට්‍රිප් එක ඉවර කරේ. ඉතින් මේ විදිහ තමයි අපි මේ දවස් දෙක වීඩියෝ එක ඉවර කරන්නේ. හෙලෝ දැන් මේ අපේ අක්කමාව ගන්න ආවා. හයිවේ එකේ තමයි ආවේ හික්කඩු ඉඳලා. ඉතින් අද දවසයි ඊයේ දවසයි මම මේ vlog එක ගෙනාවේ අපේ අක්කගේ ගියපු ෆෑම් ට්‍රිප් එකක් ගැන. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. Thank you for watching. See you on my next video. Bye bye. Good night.